හෙලෝ යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ ඉයොන්ට ගොඩක් ලස්සන කමෙන්ට් හම්බුණා. මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, හැමතැනම තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක මම වීඩියෝ එක අන්තිමට දාන්නම්. ඒ වගේම ඔයාලට අපේ රංගා ගැනත් වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඉයොන් ගැන. එයාගේ ඇත්ත නම ලී දොන් වුක්. එයා ඉපදිලා තියෙන්නේ 1981 නොවැම්බර් 6. අනියා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයා නම් හරිම දක්ෂයි. එයා ඇක්ටර් කෙනෙක්, මොඩල් කෙනෙක්, හොස්ට් කෙනෙක් මේ හැම විදිහකටම වැඩ කරනවා. අපේ ඉයොන් කොරියාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ගොබ්ලින් ඩ්‍රාමා එකේ ග්‍රිම් රිපර් කෙනෙක් විදිහට රඟපාලා. රහසක් කියන්නද? එයා පළවෙනියට ඒ චරිත කරන්න කැමති වෙලා නැහැ. හැබැයි ඒ චරිතෙන් පස්සේ තමයි එයා කොරියාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ එයා වයස 23 හිටපු විදිහ. ඔයාලා විශ්වාස කරනවද? මේ ඉන්නේ එයා වයස 42 ඉන්න විදිහ. ඉතින් එයා කොරියාවේ එන්න තරුණ වෙන කෙනෙක් විදිහට තමයි සැලකන්නේ. කොරියාවේ ඉන්න ටෝල් හැන්සම් ඇක්ටර් කෙනෙක් විදිහට. හැබැයි දන්නවද? එයාව හමු වෙලා තියෙන ෆෑන්ස්ලා කියලා තියෙනවා එයා හරිම ෂයි ජෙන්ටල්මන් පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් විදිහට. එයා ඇක්ටිං විතරක් නෙමෙයි ටීවී ෂෝස් හොස්ට් කරලා තියෙනවා. මේ තියෙන්නේ එයා ඒ විදිහට බ්ලැක්පින්ක් රෝසි එක්ක සහභාගී වුණ ටීවී ෂෝ එකක්. අපේ මේ ඉයොන් කොෆි වලට හරිම කැමති. එයාට කොෆි ඇඩික්ෂන් එකක් තියෙනවා. ඉන්ටර්විව් වලදී එයා ඒ ගැන ජෝක් කරනවා. දන්නවද? එයා නූනා ෆෑන්ස්ලා අතර ඒ කියන්නේ වැඩිහිටි කාන්තා ෆෑන්ස්ලා අතර හරිම ජනප්‍රියයිලු. ෆෑන්ස්ලා එයාට කියන්නේ ඇවිදින බොයිෆ්‍රෙන්ඩ් මැටීරියල් එකක් කියලාලු. රංගපාන චරිතවල හරිම කූල් කෙනෙක් වගේ හිටියට අපේ ඉයොන් හරිම ලැජ්ජකාරී. එයා රොමැන්ටික් චරිතවලට වැඩිය හොරර්, ඇක්ෂන් වගේ ඩ්‍රාමාවල කූල් චරිත කරන්න තමයි වැඩිපුර කැමති. ඉයොන් ඇත්ත ජීවිතයේදී හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙනෙක් විදියට තමයි සැලකන්නේ. ඩේටිං රූමර්ස් වගේ දේවල් ගැන උනත් එයා හංගන්නේ නැතුව කිලින්ම ඒව ගැන කතා කරනවා. හරිම ෂොක් නේද? එයා ෆෑන්ස්ලාට හරිම ආදරේ කෙනෙක්. එයා ෆෑන්ස්ලාගේ ලියුම් කියවද්දි අඬලක් තියනවලු. සීරියස් කැරක්ටර් එකක් ප්ලේ කරලා කට් කියද්දිම අපේ ඉයොන් ආයෙ කියුට් කෙනෙක් වෙනවා. My Girl, Touch Your Heart, Goblin, Tale of the Nine-Tailed වගේ ගොඩක් ජනප්‍රිය වුණ ක්‍රීඩාමවල එයා වැඩ කරලා ෆෑන්ස්ලාගේ හිත දිනාගත්ත කෙනෙක්. ඉතින් ඉයොන් එහෙමත් නැත්නම් ලී දොන් වුක්ට අද වෙනකොට වයස 44ක් වුණත් එයා වයසට වැඩිය ලාබාල පෙනුමක් තියෙන කෙනෙක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් එයාව තරුණ බොයිෆ්‍රෙන්ඩ් මැටීරියල් වල චරිතවල කරන්න තමයි ඩිරෙක්ටර්ස්ලා ඉල්ලන්නේ. කියන්න අමතකුණානේ. එයාට ලී සොන් හී කියලා ලස්සන සහෝදරියකුත් ඉන්නවා. මේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරලා යාළුවන්ටත් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා යාළුවනේ.